කවිය කියන නම ලබන්නේ සුබ්‍රහ්මණ්‍ය දේවතාවා. බ්‍රහ්මණ්‍ය කියන්නේ. ඔව්. ඒ ඇත්තා බුදුහාමුදුරන්ගේ නියෝගයෙන් කතරගමට ඇවිල්ලා පදිංචි වුණේ. ඕක මම නාඩි වාක්‍යයෙන් ගත්තා. කතරගම දෙවියෝ කවුද කියලා මං හිතුවා. ඉන්දියාවේදී. ඒකේ තියෙන මනෝමය ප්‍රශ්න වලට උත්තර දෙන කාණ්ඩයක්. ඒකට කියනවා තනි කාණ්ඩම කියලා. ප්‍රත්‍යේක කාණ්ඩම කියලා තියෙනවා. ඉතින් තමන් කේන්දරයට දෙනවා. දීලා තමන් හිතන ප්‍රශ්නය. කටින් අහන්නේ නැහැ. එයාට කියනවාට නෙමෙයි මම දැන් කාරණයක් ගැන හිතුවා මට තනි කාණ්ඩයක් දෙන්න කියලා. අර මන් දීව මගේ කේන්දරේ යනවා එයාගේ කේන්දර පොත පෙරලනවා. පෙරලුවම මගේ කේන්දරේ හම්බ වෙනවා. එතන තියෙනවා මේ දවසේ මෙන්න මේ නම ඇත්තා. මහගේ නම මේකයි, මවගේ නම මේකයි, පියාගේ නම මේකයි, මේ ඇත්තා මේ දවසේ ඇවිල්ලා ඉස්සෙල්ලාම හිතුවේ මෙන්න මේ ප්‍රශ්නේ. ඒකට උත්තර මෙන්න. ඔන්නමයි ඒකේ තියෙන්නේ. ඒකේ කතරගම දෙවියන් පිළිබඳ ඉතින් මම හිතුවාම මේ ආනන්ද මෛත්‍රී කියන නම ඇත්තා දැන් මෙන්න මේ හිතන්නේ කතරගම දෙවියෝ කියන එක්කෙනා කවුද කියලා. කියලා තියෙන විස්තරය බුදුහාමුදුරු බුදු වෙච්චාට සුබ්‍රහ්මණ්‍ය කියන සූර්යාමෙන් මහානුභාව සම්පන්න දේවතාවුන්ට කතා කරනවා ගිහලා කතරගම පදිංචි වෙන. මම ඒ වෙලාව බුදුහාමුදුරු ඉස්සර වෙලාම කල්මීට වැඩියා ඊට පස්සේ කන්දකට වැඩියා තවත් ස්ථාන කීපයකට වැඩලා ඊළඟට කතරගමට වැඩියා. වැඩලා ඒ දෙවියෝ මොන ගැහුණා. ඒ දෙවියන්ට කිව්වා එතන හිට මිනිසුන්ට කිව්වා මිනිස්සු අතුම් මඩමලා බිලි පූජා කරන මිනිස්සු වගේ ඔව් අත්තර දමාපල්ලා. උඹලා ආරක්ෂකයන් මේ දේවතාව මෙන්න මෙතන දේවාලය හදාපල්ලා. ඒ බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ කරලා එතන අය දේවාලයේ මිනිස්සු මොරලි හැදුවේ. ඉතින් හදාපිට තමයි දුටුගම රජුර විහාර කරලා හොඳට හැදුවේ. ඉතින් දේවතාවක් නියම කළාම අර කන්දේ පදිංචි වෙන වැඩි හිටින කන්ද. මේ මිනිසුන්ගේ දුක් ගැන විදි බලන්න කලින් කල මෙතෙන්ට වරෙන්. මෙතෙන්දී උඹලා දුක් ගැන විදි කියපල්ලා. කියලා මිනිසුන්ට ආවාද කරලා ඔක්කොම වැඩ සංවිධානය කරලා බුදුහාමුදුරුවෝ ආපහු එනවා. ඕක තියෙනවා නාඩි වාක්‍යය. මේතයි නියමනම සුබ්‍රහ්මණ්‍ය.